බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි එතුමන්ගේ අනුරාධපුරයේ ජයශ්‍රීමා බෝධීන් වහන්සේ රෝපණය කිරීමෙන් පසු මේ ස්ථානයේ දෙතිස් පාළුක් බෝධීන් වහන්සේනමක් රෝපණය කරලා මේ විහාරස්ථානය ආරම්භ කරු බවට සඳහන් වෙනවා. පසු කාලවලදී භාරතීය සංඝ බෝධි විජයබාගින් රජු විසින් මේ විහාරස්ථාන දිනු කරත් අන්තර කාලවලදී සවිය ආක්‍රමණයෙන් මේ විහාරස්ථාන විනාශ වෙලා වර්ධ වුණා. මෑත කාලයේ මේ විහාරස්ථාන දිනු කරමින් සිංහල ජනපද බිහි වුණත් ඔබ සියලු දෙනෙක් දන්නවා උතුරු නැගෙනහිර යුද්ධය. ඒ යුද්ධයෙන් මේ ගම්බිම්වල ගම්වැසියන් වීරෝදා රණවිරුවන් දහස් ගණනක් මිදුණා. මේ පේන කියන ගොඩනැගිලි එදා විනාශභාවයට පත් වෙලා තිබුණත් අද වෙනකොට ගොඩනැගිලි තියෙන ඉදිරියටත් ඉදිරියනාගත පරපුරටත් මේ පුදේමරක් ගැනීම ඔබ අප සියලුනාගේ වගකීමක්. ඔබ සියලුන කදිනේ විහාරස්ථානට වෙමිලා මේ විහාරය වන්දනාමාන කර ගැනීම මේ බෝධීන් වහන්සේට අධිග්‍රහිත සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිට ආශිර්වාදයේ ආරක්ෂාව ලැබේවා කියලා හිතගෙන වන්දනා කරගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වර්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පත්